හායි කට්ටියට හෙලෝ මොකද වෙන්නේ කට්ටිය වීඩියෝ එකක් කරන්න ගොඩක් කල් බලාගෙන හිටියා කරන්න බැරි වුණා මේ ඒ වගේම කියන්න ඕන ළමයි මේ 10k සබ්ස්ක්‍රයිබර්ස්ලා පිරුණ channel එකට මුලින්ම thank you ඒකට ඕගොල්ලෝ ඔක්කොටම වීඩියෝ එකක් කරන්න බැරි වුණ හේතුව තමයි මේ channel එකෙත් පොඩි ප්‍රශ්න වගේකුත් ආවා මම post එකකුත් දැම්මා Q&A වීඩියෝ එකක් කරන්න මම post එකක් දැම්මා ඒ වගේම මේ ඒකට කමෙන්ට් දාලා තිබ්බ කට්ටිය අපි වට රිප්ලයි කරලා මුලින්ම channel එකේ ප්‍රශ්න වගෙන ළමයි මේ මොකක් හරි කේස් එකකට views ඉර වෙලා තිබ්බා short feed එකේට තල්ලු නැහැ වීඩියෝ එක මේ මම ඊට පස්සේ Twitter එකෙන් YouTube ලා මේ mention කරලා post එකක් එහෙම දැම්මා මේ එයාලා පැය 24ක් ඇතුළත බලන්නම් කියලා දාලා තිබ්බා ඒත් මට හරි ගියේ නෑ මම ඊට පස්සේ සතියක් විතර වීඩියෝස් දාලා නැතුව හිටියා ටික කාලයක් යද්දි ඊට පස්සේ සතියක් වගේ ඉඳලා වීඩියෝ දාද්දී අවුලක් නෑ වැඩේ හරි ගිහිල්ලා තිබ්බා යා YouTube ලා හදලා දාන්න එක කොහොම හරි හදාගත්තා මං ඉතින් channel එක ඉවරයි සකබුම් කියලා තමයි හරි guys මේ Q&A වීඩියෝ එකට අපි යමු මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරිුණත් අපි ගොඩක් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න try එකක් දෙමු මේ කට්ටිය තරහ වෙන්න එපා වීඩියෝ එක දික් වුණොත් ඔයාලට බලන්න බෝරින් වෙනවා ඒක තමයි මේ අපි යමු වීඩියෝ එකට පැන්සිල් ගාලා තියෙනවා මේ I have made words combination for your beautiful name මෙයා නමට මේ හදලා තිබ්බ එකක් thank you fancy glow ඒ වගේ මෙයා අහලා තිනවා do you have crush එකක් ඉන්නවද කියලා අහලා තිනවා crush එකක් නැහැ what's your favorite movie type and movie name මම වැඩියෙන්ම බලන්නේ සාමාන්‍යයෙන් කොරියන් මූවි වගේ තමයි මේ පොඩ්ඩක් අර මේ හොරා ගතියට බර ඒවා ටිකක් තමයි මම බලන්න කැමති කැමතිම ෆිල්ම් එක තමයි TV series එකක් තියෙනවා මම ඒකට සෑහෙන්න ආසයි One Ordinary Day කියලා එපිසෝඩ් 7ක් හෝ 9ක් තියෙනවා මම ඒක දෙතුන් පාරම බලලා තියෙනවා අකුමාස් W4X දාගෙන ඔන්න එන ප්‍රශ්න ටික කියලා දානවා GF කෙනෙක් ඉන්නවද ඔයා කොහෙද කියලා මේ මම කලින් වීඩියෝ එකේ දැම්මා මම කුරුණෑගල පොල්පිටිගම තමයි ඉන්නේ වයස කීයද කියලා අහලා තිබ්බා 24යි වයස වෙන මොනවද කරන ජොබ් මම ට්‍රේඩින් වගේ තමයි සාමාන්‍යයෙන් කරගෙන යන්නේ එක්සෑම් ටිකකට මම ජොබ් එකෙන් අයින් වුණා දැන් නම් මේ දවස් ටිකේ ගෙදර තමයි ඉන්නේ ඒක මම තමයි මේ channel එකත් පටන් ගත්තේ song එක මොකක්ද කියලා අහලා දෙනවා favorite song දෙක තුනක්ම තියෙනවා මම වැඩියෙන්ම අහන්නේ ඒ වගේ සින්දු තමයි අහන්නේ normal යන ඒ වගේම අය ඩිලෝ බීට්ස් ඒ ටික අහනවා අය රැප් අහනවා රැප් වලින් අහන්නේ මාස්ටර් ඩී ගේ අය අහනවා මේ ආසම රැපර් තමයි කීෆා ඒ වගේම මේ බ්‍රීසි ලයිව් වෙන්න කියලා දාලා තියෙනවා මම ලයිව් එකක් එන්නම් TikTok එකේ මම TikTok එක මම මේ ඩිස්ප්ලේ එකෙන් දාන්නම් කට්ටිය කැමති කට්ටිය සෙට් වෙන්න මංසා දේවින්දි දාලා තියෙනවා ඒක පාර්ශිකව ආදරය ගැන වීඩියෝ එකක් දෙන්නකෝ කියලා මම එකක් දාලා තියෙනවා වීඩියෝ එකක් මම තව එකක් දාන්නම් මේ වෙනස්ම විදියකට හදලා මේ වීඩියෝ එක මේ පෝස්ට් එක දාද්දි මම මෙච්චර හිතුවේ නෑ කට්ටිය මේ දා ඉල්ලයි මෙහෙම කියලා ගොඩක් කට්ටිය දාලා දෙනවා කන්කම් බලන් ඉන්නවා කරන්න ඉක්මනට බලන් ඉන්නවා දානකම් බලන් ඉන්නවා බ්ලොග් එකක් කරන්න ඒ ඔක්කොටම මේ මගාරින්න බැරි නිසා තමයි මේක අනිවාර්යෙන් වීඩියෝ එක අරන් එන්න හිතුවේ අයලම කියන්න ඕනේ මේ channel එකේ වීඩියෝ දාගෙන ආපු විදිය ටිකක් වෙනස් කරා මේ කලින් තිබ්බේ පළවෙනි පාර්ට් එකෙන් පළවෙනි වීඩියෝ එකෙන් වගේ වීඩියෝ එක ඉවර කරා ඒ වුණාට මේ ටිකක් අර තාත්තික කරලා හොඳයි කියලා හිතුණා මේ මම පෝස්ට් එකක් දැම්ම කට්ටියට ඒක අවුලක් නැහැ කියලා දාලා තිබ්බා ඒ විදිය හොඳයි කියලා දාලා තිබ්බා ඒ නිසා දිගටම මේ පාර්ට් 3 වගේ වෙද්දි ඉවර වෙන්න වීඩියෝ දාන්න හිතුවා අකමැති අය ඉන්නවා නම් කමෙන්ට් කරා යන්න මේ වීඩියෝ එකට එහෙම වුණොත් මම බලලා ඒක වෙනස් කරන්න පාර්ට් එකකින් වගේ ඉවර කරන්න බලන්න අය ළමයි දැම්ම මම බොහෝ දුරට ඔයාලත් එක්ක ඉන්න අන්තිම දවස් ටික වෙයි මේ කියලා ඒක දාන්න හේතුව තමයි මේ එක්සෑම් එකකට මට කොළඹ යන්න වෙලා තිබ්බ බෝඩ් වෙන්න ඊට පස්සේ මේ ඒ වැඩේ කොහොම හරි සෙටල් වුණා මේ එක්සෑම් එක කරන්න උනේ නෑ ඒක කල් ගියා channel එකේ මොනටයිස් ඔන්ද කියලා අහලා තිබ්බා මේ අහලා තියෙනවා channel එකේ මොනටයිස් ඔන් කරලා නෑ තාම normal තමයි කරගෙන යන්නේ මොනටයිස් ඔන් කරන්න 10 million views ඕනේ short වලට නැත්නම් long video වලට
ඔච්චස් 4,000ක් ඕ 4,000ක් පිරෙන්න ඕනේ පැය 4,000ක් මට පුළුවන් තරම් කාලයක් ඔයාලත් එක්ක වීඩියෝ දාගෙන මේ වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් කාලයක්. තව මේ ප්‍රශ්න අහන්න තියෙනවා නම් මේකට හරි මම පෝස්ට් එකක් හරි දාගෙන යන්නම් කමෙන්ට් කරන්න කට්ටිය. මේ තව වීඩියෝ එකක් එමුත් කරමු. පුළුවන් තරම් ඔක්කොටම මම මේ ඔක්කොටම වගේ කොහොම හරි රිප්ලයි කරා. Nice. ඒ වගේම මේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන් යන්න. ඔක්කොම මේ ප්‍රශ්නයක් නෑ. ඔයාලත් එක්ක තරහ වෙන්නේ නෑ අඩුපාඩු කමෙන්ට් කරා කියලා. අඩුපාඩු ටික ඔක්කොම කමෙන්ට් කරා. එහෙමනම් වීඩියෝ එක නවත්තනවා ළමයි. thank you මාත් එක්කම ඉන්නවට. ඒ වගේ ළමයි subscribers අද 1000 පිරුණා. මේ thank you ඒකට ඔයාලා ඔක්කොටම මේ සෑහෙන කල් මාත් එක්ක හිටපු අය ඉන්නවා. මුලින් ඉඳලම හිටපු කට්ටිය ඉන්නවා. ළඟදී එකතු වෙලා මාත් එක්කම ඉන්න කට්ටිය ඉන්නවා. ඒ ඔක්කොටම thank you. එහෙනම් guys වීඩියෝ එක නවත්තන්නම්. සුබ අලුත් අවුරුද්දක් ඔක්කොටම. බුදු සරණයි පරිස්සමට ඉන්න. ගිහින් එන්න.